යා මේ vlog එක බලනවා යා. ජෝති කියලා යාට අපි ආදරේට කියන්නේ. කවුන්ට් කරාම ඔයාලා ඇස් අරින්න. 3 2 1 boys වලට next vlog එක අරගෙන එන්න. මොකක්ද ඇයි? හා? අම්මෝ කකල පොඩ්ඩ දෙන්නේ නැහැ නේ. මේ මොනවා වෙලාවද බෙල්ල? කමෙන්ට් කරන්න ලස්සනයිද මේක? හැබැයි ෂෝයි මේ එක්ස්පීරියන්ස් එක නා වව්. පොල් මං වගේ නේද? මේක නම් ඇත්තටම ගමක් වගේ. Hi guys. අද මම අලුත් vlog එකක් අරගෙන ආයෙත් ආවා. ඉතින් මේ vlog එක ගොඩක් ස්පෙෂල් වෙන්නේ girls වලට. boys අත් බලන්නේ උනාට. ඉතින් මේකේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට බලමු. මම දැන් යන්න හදන්නේ girls කැමති items ටිකක් ගන්න shop එකකට. ඉතින් අපි බලමු ගිහින් මොකද වෙන්නේ කියලා. මම දැන් හෙට සැලොන් එකකට යන්න හිතාගෙන ඉන්නවා. ඒකට ගිහිල්ලා මගේ hair එක cut කරන්න දෙපාද කියලා කට්ටියම බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මගේ vlog එකත් එක්ක ඉන්න බලමු. අම්මයි තාත්තයි ගිහිල්ලත් ඉවරයි. අපි යමු. මට ඉස්සරහ කෙලින්ම දෙනවා. ඉතින් මේ එයා දන්නවා දැන් vlog කරන නිසා ඔයාලට වීඩියෝස් වලට ගන්න ඉස්සරහ ඕනේ කියලා. හයි කියන්න මගේ vlog එකට. මං තාම ආසයි මේවට නම් මාර විදියට. කොහොමද දැක්කත් මට පිස්සු හැදෙනවා. අම්මා ගිහිල්ලා ඔය kids section නේ ලස්සනට කොණ්ඩ මම තමයි කොණ්ඩේ ගෙතුවේ. කොහොම වෙන්නද කොණ්ඩේ? අම්මා මොනවාද අපි මේකක් ගමු අම්මා. මේක මම දුන්න මගේ best friend. යා මේ vlog එක බලනවා යා. ජෝති කියලා යාට අපි ආදරේට කියන්නේ. අම්මත් ගන්නවද? ඕන වෙන්න. මං ගන්න හැදුවේ. ලස්සනනේ මේක? ඒක නෙමෙයි ලස්සනම් මේක. මේක මම ගන්නද එපාද ගන්නවද නැද්ද කියලා අපි බලමු ගෙදර ගිහිල්ලා. ගෙදර ගියාම තමයි ඔයාලට ඒක පෙන්නන්නේ ගන්නවද නැද්ද කියලා. ගන්න දේවල් අර පෙන්නන්නේ නැහැ මෙතනදී. ඒකට ඔයාලට ගෙදර යනකම් ඉන්න වෙනවා. මේ මාර සුවඳයි මේ ආම ලස්සන නේද? හායි දැන් අරගෙන ගෙදර යනවා. මේ ගන්න ගිහපු එකක්වත් නම් ගත්තේ නෑ. මොනවාද මම මේ ගෙදර ගිහිල්ලා ඔයාලට ඒ ටික පෙන්නනකොට කියන්න. දැන් අපි යනවා. ගෙදරට යන පාරේ ඉන්නේ. බලමු මොනවාද ගත්තේ කියලා බලමු. එතකොට ගිහිල්ලා එහෙනම් ගෙදර යනකම් ඉන්න. බයි. හායි මං ගෙදර ආවා. ඉතින් කේනු ස්කූල් ගිහින් එනකන් ඉඳලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වුණාට යාට වීඩියෝ එකට එන්න බෑ කිව්වා. යා කෑම කනවා. ඉතින් ඒ නිසා මං කරනවා වීඩියෝ එක. ඉතින් මේ මම තෙමු එකෙන් දාන්න ඉඳපු ඕඩර්ස් ටිකක් දාන්න ඉඳපු ඒවා තමයි මම ගිහින් ගත්තේ. මොකද මට තෙමු එකේ ඕඩර් එක ගෙදරට එනකන් ඉන්න ඉවසීමක් නැහැ. ඒ නිසා ඉතින් අපි බලමු මොනවාද මං ගෙනාවි කියලා. එහෙම ගොඩක් දේවල් ගෙනාවේ නැහැ. මොකද මම ගන්න හිතාගෙන ගිහපු දේවල් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා පොඩි දේවල් ටිකක් තමයි ගෙනාවේ. අපි බලමු. ඉස්සෙල්ලම ගෙනාවා. මෙයාව අම්මා ගන්න දුන්නෙම නෑ මට. ගෙදර තියෙන නිසා ගන්න එපා කිව්වා. ඒ උනාට මම ගත්තා. එයා කියුට් ලස්සනයි. යුනිකෝන් කෙනෙක්. ඉතින් එයා මං ඒ නිසා ගත්තා.
ඊට පස්සේ අපි බලමු මොනවද ගත්තේ කියලා. ඊට පස්සේ ගත්තේ කේනුට ගත්තා මම නෝට්බුක් එකකුයි පෙන් එකකුයි. නෝට්බුක් එකේ කවර් එක ගලවලා යා මේක බලලා පැකේජ් එක ගෙදර ආවම ගමම යා බලලා. මම එක්කව වීඩියෝ එකක් කරන්න එපා කියලා ගන්න එපා කියලා. එතකොටත් එයා අරගෙන මේක ගලවලත් ඉවරයි. මේ පෙන් එක එයාට ගත්තේ මේක කේනුගේ. ඊට පස්සේ මම ගත්තා මට ලස්සන නෝට්බුක් එකක්. කියුට් එක. ඉතින් මේ දෙක ගත්තේ මගේ එක තමයි කේනුගේ ලස්සන. තුනම යුනිකෝර්න්. ඒ තුනම යුනිකෝර්න් ලගේ. ඊට පස්සේ ඔයාලා S2 පියාගන්න ගර්ල්ස්ලා S2 පියාගෙන මම කිව්වම එන්න කවුන්ට් කරාම ඔයාලා S අරින්න 3 2 1 දැරි මේක ගත්තා. මේක කියුට් අනේ සද්දේ තැන මේකෙන් මගේ කොන්න පීරන්න පුළුවන්. හොඳට පීරනවා. ඉතින් මේක නම් මම තෙමු එකේ තියෙනවා දැකලා තමයි මම මේක මෙහෙ ගිහිල්ලා හෙව්වේ. හොයලා ගත්තේ නෑ. එකම shopping ගාද මම මේක තියෙනවා දැක්කා. ඉතින් ඒක නම් මම ආසයි කියුට් අනේ. දැන් මේක තමයි මම හැමදාම අඳින්න කොන්න පීරන්නේ. ඊට පස්සේ තව ගත්තා මම. මේක ගත්තා මගේ යාළුවට. මගේ දාඩිය දානවානේ. ඊට පස්සේ මේ දැන් පෙන්නන එක ගත්තේ මගේ යාළුවට. එයා යාගේ රූම් එක සුවඳට තියාගන්න ආසයි. ඒ නිසා මට යා මතක් කළා මම මේක ගත්තේ යට. මේක. අර සුවඳ කැන්ඩල් එකක්. එයාම ගත්තේ. මට නම් ඒක ඕපන් කරන්න බෑ. මට ෂොප් එකේදීත් බැරි වුණා. එයා බලන්න කමක් නැහැ. මේ කියාර. ඒ ටික තමා ගත්තේ. ගොඩක් ගත්තේ නෑ මේ. අපි දෙමු එකෙන් ඕඩර් එකක් දාමු. දාලා අපි බලමු එයිද කියලා. ක්වොලිටි එකෙන්ම ආවොත් මම next vlog එකට add කරන්නම් මේ ටික. එහෙනම් bye girls. මං girls එක්ක තමයි මේ vlog එක කිව්වේ. නැත්නම් boys ලා බණී මේ මොනවාද අනේ ඔයාලා තියෙන්නේ කියලා. එයාලා ආස නැහැ මේවට. අපි නේ ආස. ඒ නිසා තමයි මම girls එක්ක කියලා මුලින්ම කිව්වේ. boys වලට next vlog එක අරගෙන එන්න. bye. bye. 2,000 years later. Hi. ඉතින් ඔන්න කේනුවත් එක්කගෙන ආවා අද vlog එකේ ඉතුරු ටිකට. කොහොමද තානා හවසනේ දැන්. ඉතින් බලමු මෙයා ඉස්කෝල් ගිහින් ආවේ මේ ඔයාලට පේන්නේ කියලා මෙයා ජෙල් ගාලා ආවේ. ඉතින් අපි දැන් යන්න හදන්නේ එළියට. කොහෙද යන්නේ? ආපිකෝ එකට යන්න හදන්නේ. අම්මයි මමයි මෙයාතු යන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. අම්මා කො පිටිපස්සේ නෑ නේද? පිටිපස්සේ නෑ. ඔය යන්න ඉස්සරට මම ආව දෙන්න. මේ පැත්ත හැදෙන්න. කොහොම එහෙම දාන්න. වඩ පුල්. අම්මනේ. අම්මලා ඉන්නේ. මොකද? මොකක්ද ඇයි? හා? අම්මෝ කොකාකෝලා පොඩ්ඩ දෙන්නේ නැහැ නේ. Hi get. Hi. මේ මොනවා වෙලාද බෙල්ල? දාඩිය මේවල. අනිත් පැත්තේ. නෑ මෙහෙම. අපි දැන් අරගෙන යනවා. තාත්තා ඇවිත් ඉන්නවා. ඉතින් අපි යනවා. මල්ලි දිනුවනේ.
2,000 years later. මේ හරවගෙන යන්න පුළුවන්. අපි ආවේ එකටම අද සැලොන් එකට. ඉතින් ඒක මම කිව්ව ගර්ල්ස් එකට නම් මගේ vlog එක අද වැඩිපුරම ඉන්ට්‍රෙස්ට් වෙන්නේ කියලා. ඉතින් අපි බලමු සැලොන් එකට ගිහිල්ලා මම මොනවද කරන්නේ කියලා. සැලොන් එකට තමයි ඇවිත් තියෙන්නේ. මගේ hair එකට treatment එකක් කරගන්න. shooting යනකොට gel කරනවා hair එක එක දේවල් කරන නිසා hair එක ටිකක් damage වෙලා තියෙන්නේ. ඒ නිසා treatment එකක් කරගන්න ආවා. hair botox කියන treatment එක තමයි කරගන්න ආවේ. ඉතින් මේකේ final එක කොහොමද කියලා අපි බලමු. මගේ vlog එකත් එක්ක. ट्रीटमेंट का डन कमेंट කරන්න ලස්සනයිද මේක මේ ස්ට්‍රේට් ලුක් එක නම් ටික දවසකින් නැති වෙනවා දැන් අපි යන්න හදන්නේ අද පොඩක් පරක්කුයි කලබලේ ආවේ මේ මනික ස්කූල් එකෙන් ගන්න තාත්තට අද දිවි කියලා ගන්න දෙන්නේ නැහැ කියලා අම්ම යන්න ඕනේ යව ගන්නත් ඒ නිසා කලබලේ තමයි ආවේ දෙන කොහෙවත් යන්න ඉන්නේ නැහැ ඉතින් කොහොමද මම කිව්වනේ මුලින්ම මේක 2 days vlog එකක් කරනවා කියලා ඒ නිසා මම එතකොට next day එකේ මොකද වෙන්නේ කියලා බලමු 2,000 years later. Hi මම සැලොන් ගිහින් ඇවිල්ලා ඔයාලට මේ vlog එක කරන්න හිටියේ එදාම ඒ දැන් දවස් 2-3ක් පරක්කුයි මොකද මම අසනීප වෙලා හිටියා හොඳටම ඒ නිසා මම vlog එකක් කරගන්න උනේ නැහැ. ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ කොළඹ තියෙන ගොඩක් අය එන්නේ නැති ලස්සන පාක් එකකට. හැබැයි ගොඩක් අය දන්නවා. හැබැයි ගොඩක් අය එන්නේ නැහැ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. තාත්තා නැහැ අපි තුන් දෙනා ආවේ තාත්තට ගම හිටියොත් මේක ක්ලෝස් වෙනවා. මේක 6ට ක්ලෝස් කරනවා මේ පාක් එක. ඉතින් ඒ නිසා අපි ආවා. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලාද. ලොකු කැලෑවක් තියෙන්නේ. දැන් නම් ඔයාලා දන්නවා මේ පාක් එක මොකද්ද කියලා. මෙතන තියෙනවා මැප් එක. මැප් එක නෙවෙයි. මැප් එක නේ අතන තිබුණේ. අපි හිතුවේ මේ කට්ටියක් මේ පැත්තෙන් ආවා. අපි හිතුවේ මේක තමයි එක්සිට් එක කියලා. අනිත් පැත්තේ එන්ට්‍රන්ස් එක කියලා. හරියට මැප් එක බැලුවෙත් නැහැ. ඒ නිසා මේ තව ගොඩාක් දුර යන්න තියෙනවා කියලා එයාලා කිව්වා. කේනු එන්න. හැබැයි ෂෝයි මේ එක්ස්පීරියන්ස් එක නා වව් කියන්න දෙයක් නැහැ. එන්න. අම්මා පිටිපස්සේ. අම්මා ඉක්මනට එන්න. එමින් එන්නේ. මේ දැම්ම ගියේ නැත්තම් 5යි ගානට මේක ක්ලෝස් වෙනවා කිව්වා 6ටමත් නෙවෙයි කිව්වා. වේගෙන් යන්න වෙනවා. නෑ අපිව දාලා ක්ලෝස් කරන්න. අපිව දාලා ක්ලෝස් කරත් කමන්නේ මේක ෂෝක් නේද? එච්චර මඩුවානේ. මං ආව මෙහෙම ලස්සන පාක් එකකට. මේ ගල් උඩින් යන්න තියෙන්නේ. චුට්ටක් මඩ තියෙනවා. අද චුට්ටක් වැස්ස අපිත් එනවද නැද්ද කියලා හිත ඉඳලා තමයි මේ ආවේ. ටිකක් වැස්ස. මේ ලස්සන මල් තියෙනවා. අර පැත්තේ වාහනක් යනවා පාරේ. පාරේ වාහන කොහොමද යනවා? මං කියන්නේ මේකේ එහා පැත්තේ පාර. ඒනවල යන්න බයයි. වා. අද වැහැල නිසාද මන්ද මඩ පාට නේද?
අර මොකද්ද තියෙන්නේ? ඉතින් මොකද්ද දන්නේ නැහැ. ආ? ඔව්. අම්මයි මමයි නෑ අතේ. මේක තියෙන්නේ. ඉතින් ඉන්නවද මේක? ආ? බලාගෙන යන්නලු වැටේලු කියනවා. මේක නිකන් අරනේ අපි අර හොල්මන් කැලේකට ඇවිත් වගේ. මට නම් ෆීල් වෙන්නේ ඒ වගේ. ආ? ඔව්. මේක නා ගලපයිවා. මම මේ අසනීපෙන් ඉන්නේ. මේ මේටික බලන්නකෝ නේද වෙනම මේ හොල්මන් වගේ නේද? සුදු පාටයි වගේනේ. හා? හොල්මන් තමයි. ඉස්සෙල්ලා යංගනේ ඕන්න. තව චුට්ටි. මගේත් මේ ෂේක්ස් දෙයක් දෙනවා. ඔය මොකද බෑග් එක. ඒක ගේන දුන්නද ඇතුළට? අපිට මොනවා හරි චිප්ස් අරන් එන්නත් තිබුණේ නේද ඇතුළට ගේන්න දෙන්න. නෑ අපිට මේ මොනවා හරි කන්න ගේන්න තිබුණානේ මම මේ කියන්නේ ඒක අපරාධ. වව්. ලස්සන මම මේක ෆොටෝස් වල දැක්කා මේ ලොකේෂන් එකේ විදිහටම තියෙනවා මෙතන. ගයිස් අන්න අර ඈත පේන තැනට තමයි අපි යන්න try කරන්නේ. වව්. මොනවාද? කේනු හරි බයයි යන්නේ ගෑන් ළමෙක් වගේ. ඇයි? මොකද යා බය? ඇයි යම බය කරන්නේ? අනේ මට දුක හිතෙන වැඩක් වුණා මගේ ෂේඩ්ස් දෙක වතුරට වැටුණා. ගන්න බෑ ඉතින් යටට වැටෙනවා. ඒක යටට ගිලුණත් එක්ක. දැන් ඉතින් දුකෙන් යනවා. දුක වුණාට මං hina වෙලා. මේ ටික ලස්සනයි. අම්මටයි කේනුටයි යන්න ඕනෙලු. හරිද ගොඩාක් දුර ආව කියලා ගෙදර යන්න දැන්. ඒ දෙන්න බය වෙලා මේකේ මේ සත්තු ඉන්නවා කියලා. අර උඩ තව ලස්සන තැනක් තියෙනවා. එතනට යන්න නැතුව මං ගෙදර යන්නේ නැහැ. අපි මේ මෙතන දිනවා මල්ලි ළඟයි දැන්. එන්නකෝ. ඒක ගියම් බස් එච්චරයි. යන්නේ. මං අර අනිත් පැත්තේ ඉඳන් පෙන්නුව තැන තමයි මේ තියෙන්නේ. wow view එක මාරු නේද? දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේක නම් ඇත්තටම ගමක් වගේ. ඒ කියන්නේ ගමකට ආවා වගේ හරිම ෂෝක්. කොළඹ මෙහෙම තැනක් තියෙනවා කියන්නේ. ඒක ඇත්තටම මරු. මට නම් තව ගොඩාක් වෙලා ඉන්න ආසයි මෙතන වාඩි වෙලා හරින්න පුළුවන්. මේ හරිම ලස්සනයි. මම වාඩි වෙලා වුණත් ඉන්න පුළුවන්. අම්මටයි කේරුටයි යන්න ඕන කියනවා. කේරුද? කේරු හොඳටම බය වෙලා. ඇයි ඔයා බය? අයියාට මට විරුද්ධව කතා කරන්නේ. විරුද්ධ. ඔයාට විරුද්ධව කතා කරන්නේ ඔයා නිසා අපිටත් ඉක්මනට යන්න වෙන නිසා ගෙදර. බයයි කියන එක විරුද්ධව නෙමෙයි. එයාට විරුද්ධව කතා කරන්නේ අයියා නම්. එහෙනම් guys අද අපි මෙතනින් මගේ vlog එක එඩ් කරනවා. දැන් ඉතින් ආයෙ පෙන්නන්න තියෙන ආව ටිකම තමයි. මටත් මහන්සි. ගොඩාක් පයින් ගියා. හරි මහන්සිද? එහෙනම් අදට මේ vlog එක එන්ඩ් කරනවා. මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා මගේ vlog එක. ආයෙමත් vlog එකක් ගෙනගන්න පරිස්සමින් ඉන්න ඔයාලා. බයි.